ඔන්න එකෝමත් එක කාලෙක සෙන් ආරාමයක් තිබුණා. මේ සෙන් ආරාමේ හිටිය ලොකු හාමුදුරුවෝ මිය යන්න ආසන්න වෙලා ඉන්න වෙලාවක සෙන් ආරාමේ ඊළඟට බාරගන්න ඉන්න හාමුදුරුවන් කැඳවලා අවවාදයක් දුන්නා. උන්වහන්සේ කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. කවදාවත් පූසෙක්ට ඔයාගේ ජීවිතේට ඇතුල් වෙන්න දෙන්න එපා. මේ අවසන් වචන පේලියත් සමග ලොකු හාමුදුරුවෝ අවසන් හුස්ම හෙළුවා. සෙන් හාමුදුරුවන්ගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් ආවා. ඒ හැමෝටම දැනගන්න ලැබුණා නායක හාමුදුරුවන්ගේ අවසන් වචන පේලිය මොකක්ද කියලා. හැබැයි මේක අසාමාන්‍ය අවවාදයක්. කාටවත් හරියට මේක තේරුම් ගන්න බෑ. කොටින්ම කියනවා නම් ඊළඟට අලුතෙන් පත්වන අලුත් නායක හාමුදුරුවන්ටවත් මේක තේරුනේ නෑ. අලුත් නායක හාමුදුරුවන්ට හැමතිස්සෙම තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි මගේ ජීවිතේට පූසෙක් ඇතුල් නොවිය යුතුයි කියලා කලින් නායක හාමුදුරුවෝ කිව්වේ කියන එක. කලින් නායක හාමුදුරුවන්ගේ අවසන් කටයුතු පූර්ණ චාරිත්‍රානුකූලව ගෞරවයෙන් යුක්තව සිද්ධ වුණා. කොහොම වුණත් දැන් අලුත් නායක හාමුදුරුවන්ගේ ඔළුවේ දුවන්නෙම කලින් නායක හාමුදුරුවෝ කිව්ව තේරුම් ගන්න බැරි මේ අවවාදය. ඔහුට ඒ වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්න අවබෝධ කරගන්න බැරි වුණා. මේ අලුත් නායක හාමුදුරුවෝ හිතුවා තමන්ගේ ආරාමේ ඉන්න කලින් නායක හාමුදුරුවන්ගේ සමකාලීන මහලු හාමුදුරුවෝ කෙනෙක්ගෙන් මේ අවවාදය ගැන අහන්න. ඒ මහලු හිමියන් අර කලින් නායක හාමුදුරුවෝ තරම්ම දැනුමෙන් පිරිපුන් කෙනෙක්. නමුත් ඉතින් දැන් වයෝවෘද්ධ නිසා අසනීප තත්ත්වයේ ඉන්න නිසයි මේ ආරාමේ නායකකම නොලැබුණේ. අලුත් නායක හාමුදුරුවෝ එක දවසක් මේ මහලු හාමුදුරුවන්ව මුණගැහිලා තමන් පීඩා විඳින මේ අවවාදය ගැන ඇහුවා. උන්වහන්සේ කිව්වේ මට කලින් නායක ස්වාමින් වහන්සේ මිය යන්න කලින් කිව්වා පූසෙක්ව ජීවිතයට ඇතුල් කරගන්න එපා කියලා. ඒකේ තේරුම ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ වෙලාවේ මහලු හාමුදුරුවෝ මද සිනහවක් පාලා කියනවා අලුත් හාමුදුරුවෝ ඒකට දිග කතාවක් තියෙනවා. එහෙම කියලා උන්වහන්සේ මේ කතාව කියන්න පටන් ගත්තා. ඒ කතාව මෙන්න මෙහෙමයි. බොහෝ කාලයකට කලින් හිටිය නායක හාමුදුරුවෝ තරුණ වයසේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගෙන් වෙන් වෙලා තමයි සත්‍ය සොයාගෙන යන මාර්ගයට එහෙම නැත්නම් මේ සෙන් දහමේ පැවිදි බිමට එන්නේ. උන්වහන්සේ කැලේකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. හැමදාම උන්වහන්සේ කැලෑව ළඟ තියෙන ගම්මානයේට පිඩුසිඟා වඩිනවා. කෑමට යමක් හොයාගන්න. මේ ගම්මානයේ හිටිය මිනිස්සුත් ඉතාම ආදරෙන් උන්වහන්සේට දානි පිළිගන්නවා. ඔහොම කාලයක් යනකොට ගමේ හිටිය මිනිස්සු තීරණය කරනවා කැලේ භාවනා කරන මේ සෙන් හාමුදුරුවන්ට භාවනා කරන්න පොඩි කුටියක් හදලා දෙන්න. ඊට පස්සේ මේ සෙන් හාමුදුරුවෝ වැඩ වාසය කළේ මේ කුටියේ. හැබැයි මෙතනදී හිතපු නැති ප්‍රශ්නයක් එනවා. උන්වහන්සේට අඳින්න තිබුණේ සිවුරු දෙකයි. එක දවසක් උදේ නැගිටලා බලනකොට එක සිවුරක් මීයෝ කාලා. මේක ගැන මේ හාමුදුරුවෝ ගමේ අයත් එක්ක කියනවා. එතනදී ගම්මු කියන දේ තමයි අපි මීයෝ එලවන්න පූසෙක් ගේමු. ඒකෙන් මීයෝ ටික එලව ගන්න පුළුවන් වෙයි කියලා. සෙන් හාමුදුරුවොත් මේ කතාවට කැමති වෙනවා. ගමේ අයත් මේ සෙන් හාමුදුරුවන්ට පූසෙක් හොයලා ගෙනත් දෙනවා. හිතපු විදිහට පූසා මීයෝ ටික එලවලා දානවා. හැබැයි දැන් මේ සෙන් හාමුදුරුවන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පූසට හැමදාම කිරි ටිකක් දෙන්න ඕනේ. ඉතින් ඒකට මේ සෙන් හාමුදුරුවන්ට සිද්ධ වෙනවා හැමදාම ගමට ගිහිල්ලා කිරි ඉල්ලන් එන්න. දැන් මේකත් ප්‍රශ්නයක්නේ. මේ හාමුදුරුවෝ ගමේ අයත් එක්ක මේක ගැන කතා කරනවා. එතකොට ගම්මුන්ගෙන් එන අදහස තමයි කිරිගවේක් හදාගමු කියන එක. එහෙම කිරිගවේක් හදාගත්තොත් පූසට වගේම ඔබ වහන්සේටත් කිරි ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් හොඳ කිරි එළදෙනක් හොයලා ගෙනත් දෙන්න. ගම්මු කිව්වේ එහෙම. සෙන් හාමුදුරුවෝ මේ කතාවටත් කැමති වෙනවා. තමන්ගේ කුටිය ගාව කිරි එළදෙනක් ගෙනල්ලා ගැට ගහනවා. හැබැයි දැන් ආයිමත් අලුත් ප්‍රශ්නයක් එනවා. ඒ තමයි හැමදාම මේ කිරි එළදෙනට තනකොළ දෙන්න ඕනේ. මෙච්චර කාලයක් මේ හාමුදුරුවෝ තමන්ගේ කාලයේ වැඩිපුරම යෙදෙව්වේ භාවනා කරන්න. හැබැයි දැන් තනකොළ හොයන්නත් යන්න ඕනේ. සෙන් හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ගැන ගම්මුත් එක්ක කතා කරනවා. ගම්මු කියනවා හැමදාම තනකොළ ගේන්න ගමට එන එක ඔබ වහන්සේට ගැළපෙන වැඩක් නෙමෙයි. කවුරු හරි උදව්වට තියාගත්තොත් නම් හොඳයි. මෙතෙන්දි ගම්මුම යෝජනා කරනවා අපේ ගමේ ඉන්නවා ස්වාමියා නැති වුණු වැන්දපු කාන්තාවක්. ඇයට කාත් කවුරුවත් නැහැ. ඇයව අපි ඔබේ කුටියට එවන්නම්. ඇයට පුළුවන් ඔබේ වැඩ ටික හොඳට බලා කියා ගන්න.
ඔබේ කුටිය ගාව ඉතුරු බිමත් අපි සුද්ධ කරලා දෙන්නම්. එතකොට ඇයට පුළුවන් තනකොළ එළවලු වගේ දේවල් ඒ භූමිය වගා කරන්න. සෙන් හාමුදුරුවන්ට තේරෙනවා ඒ අදහසෙත් වැරද්දක් නෑ කියලා. ගමේ අය මේ වැන්දපු කාන්තාවට මේ ගැන කියනවා. ඇයත් මේ කටයුත්තට කැමති වෙනවා. ඇය මේ කුටියට ඇවිල්ලා එළදෙනගේ වැඩ, වගාවේ වැඩ හැමදේම කරන්න පටන් ගන්නවා. කුටිය පිරිසිදු කිරීම, කෑම හදන එක, පොඩි ඉඩමේ වගා කිරීමේ කටයුතු හැමදේම පැවරුනේ ඇයට. ඇය වගා කටයුතු ඉතාම හොඳින් කරනවා. සෙන් භික්ෂුවත් ඇය වගා කටයුතු වලට මහන්සි වෙනවා දකිනවා. සෙන් භික්ෂුව ගිහිල්ලා ඇයට උදව් කරනවා. කාලයක් යනකොට භාවනාවට වඩා ඇයත් එක්ක කාලය ගත කරන්න තමයි සෙන් භික්ෂුව කටයුතු කරන්නේ. එකට කුඹුරේ වැඩ කරන්න පටන් ගත්තා. හිතුවට වඩා මේ සම්බන්ධය දුර දිග ගියා. වැන්දපු කාන්තාව බොහොම ලස්සනයි. සෙන් භික්ෂුව තරුණයි. ඔවුන් ජීවත් වුණේ එකම වහලක් යට. ටික කාලයකට පස්සේ මේ කාන්තාව ගැබ් ගත්තා. ඇය දරුවෙක්ට උපත ලබා දුන්නා. ඉස්සර මේ සෙන් භික්ෂුව දවසම කළේ භාවනා කරන එක. දැන් සෙන් භික්ෂුව තමන්ගේ දරු පවුල රැකගන්න කුඹුරේ වැඩ කරනවා, වෙහෙස වෙනවා, ඉවරයක් නැහැ. එක දවසක් වැඩ කරලා ඉවර වෙලා මේ සෙන් භික්ෂුව හවස් වරුවේ කල්පනා කරනවා තමන්ට මොකද වුනේ කියලා. තමන් බිරිඳයි දරු දෙන්නයි අත්හැරලා වනයේට ආවේ භාවනා කරලා සත්‍ය සොයාගන්න. හැබැයි දැන් ආයිමත් කලින් වගේම දෙයක් තමයි තමන්ට වෙලා තියෙන්නේ. මම දැන් ආයිමත් ගත කරන්නේ කලින් ජීවිතේම කියලා සෙන් භික්ෂුවට කල්පනා වෙනවා. ඊට පස්සේ මේ සෙන් භික්ෂුව කල්පනා කරනවා තමන්ව එතනට වැටුනේ මේ தত্ত্বය පටන් ගත්තේ කොතනින්ද කියලා. එතකොට තමයි සෙන් භික්ෂුවට මතක් වුණේ මුලින්ම පූසව බාරගත්ත දවස. කතාව ඉවර කරලා මහලු භික්ෂුව අලුත් නායක හාමුදුරුවන්ට කිව්වා දැන් ඔයාට තේරෙනවා නේද කලින් නායක හාමුදුරුව මිය යන්න කලින් කිව්ව අන්තිම අවවාදේ තේරුම. පූසෙක්ට ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න දෙන්න එපා. මේක ඇත්තටම පූසන් ගැන කියන කතාවක් නෙමෙයි. ඒකේ තේරුම තමයි ඊටාම පොඩි දෙයකටවත් ඔබේ මනස වෙනතකට යවන්න අවස්ථාව දෙන්න එපා. මොකද ඒක ඊටාම පොඩියට හිමින් සැරේ පටන් ගත්තට පසුව ඔබේ මුළු ජීවිතේම ඒකෙන් විනාශයටපත් වෙනවා ඔබ දන්නෙත් නැතුවම. අවංකව කල්පනා කළොත් අපේ ජීවිතයට ඇතුල් වුණු ඊටාම පොඩි දේවල් තමයි පසුකාලීනව අපිට මහා විනාශයන් ගෙන දෙන්නේ. මොකද අපි මුල් කාලේ ඒව ගැන වැඩි අවධානයක් තැකීමක් කරන්නේ නැහැ. ඒවා පොඩි දේවල්නේ කියලා ඉන්නවා. කතාවට කියනවනේ නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන මට්ටමට ගේන්න එපා කියලා. නරක දෙයක් ඔබේ මනසට ඇතුල් වෙන්න පොඩි ඉඩක් දීමම ඇති ඔබ ලොකු උගුලකට අහු වෙන්න. අන්න එහෙම තමයි ඇබ්බැහි වීම සහ නරක පුරුදු පටන් ගන්නෙ.